හැමෝටම සුබ දවසක්. ඉතින් රාජ්‍ය සේවයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන හිටපු කට්ටියට හොඳ chance එකක් ඇවිල්ලා තියෙනවා. මධ්‍යම පළාත් සභාවේ තාක්ෂණ සේවයට නිලධාරීන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනවා විවෘත තරඟ විභාගයක් සැලසුම් කරලා තියෙනවා. දැන් මේ බඳවා ගැනීම සම්බන්ධව කියන්න ඕන විශේෂ කරුණක් තියෙනවා. දැන් මේ බඳවා ගැනීම සිද්ධ කරන්නේ මධ්‍යම පළාත් සභාවට වුණාට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචි අයදුම්කරුවෙක්ට මේ සඳහා ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ තනතුරේ තියෙන විශේෂත්වය. මධ්‍යම පළාත් සභාවට පවණක් සීමා වෙලා නැහැ. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචි පුද්ගලයාට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා නම් මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විදිහට C4ක් සහ S2ක් බලනවා. ඊළඟට උසස් පෙළ ප්‍රතිඵල බලනවා. ඉතින් අපි බලමු මේ බඳවා ගැනීම සම්බන්ධව වැඩිදුර විස්තර මොනවද බලන අධ්‍යාපනික සුදුසුකම් වයස් සීමාවන් කොහොමද මේ සඳහා ඇප්ලයි කරන්නේ කියන වැඩිදුර විස්තර මේ බඳවා ගැනීම සම්බන්ධව අපි බලමු. හොඳයි. දැන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ්සයිට් එකට ආපුවාම view notice board කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ ඔප්ෂන් එකට ගියාම මේ තනතුරට අදාළව එහෙම නැත්නම් මේ බඳවා ගැනීමට අදාළව තියෙන notice එක සහ application එක download කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙම මේ notice එක සහ application එක download කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි මේ සිංහල notice එක බලමු මොනවද මේ තනතුර ගැන එහෙම නැත්නම් මේ බඳවා ගැනීම ගැන තියෙන වැඩිදුර විස්තර කියලා. එතකොට මේ බඳවා ගන්න තනතුර තමයි මධ්‍යම පළාත් තාක්ෂණ සේවයේ සිවිල් 3 වන ශ්‍රේණිය කියන පෝස්ට් එක. එතකොට මේ පෝස්ට් එක කොටස් 3කින් බඳවා ගන්නෙ. ඒ කියන්නේ කොටස් 3කට බඳවා ගන්නෙ. පළවෙනි පෝස්ට් එක තමයි පළවෙනි කොටස තමයි මධ්‍යම පළාත් තාක්ෂණ සේවයේ සිවිල් 3 වන ශ්‍රේණිය කියන පෝස්ට් එක. ඊළඟට මේ පෝස්ට් එකම බඳවා ගන්නවා වසරක පුහුණු කාලයක් සහිතව. ඊළඟට මේ පෝස්ට් එකටම බඳවා ගන්නවා වසර 2ක පුහුණු කාලයක් සහිතව. එතකොට මේ වසරක පුහුණු කාලය ඊළඟට වසර 2ක පුහුණු කාලය තීරණය වෙන්නේ Tamanට තියෙන ක්වොලිෆිකේෂන් මත. එතකොට කවුරු හරි කෙනෙක්ට A level qualification වලින් විතරක් ඉල්ලනවා නම් මේ වසර 2ක පුහුණු කාලයක් සහිතව මේ පෝස්ට් එකට ඇප්ලයි කරන්න පුළුවන් බැඳෙන්න පුළුවන්. අපි බලමු මේ ගැන වැඩිදුර විස්තර ඉදිරියට. එතකොට දැන් මේ පෝස්ට් එකට ඇප්ලයි කරන්න දීලා තියෙන අවසාන දිනේ තමයි 2026 ජනවාරි මාසේ 9 වෙනිදා ක්ලෝසින් ඩේට් එක දීලා තියෙන්නේ. එතකොට මෙතන වයස් සීමාව දීලා තියෙනවා වයස අවුරුදු 18 35 අතර කට්ටියට තමයි මේ පෝස්ට් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට අපි කලින් සාකච්ඡා කරපු අර වැදගත් පොයින්ට් එක දීලා තියෙනවා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචි අයදුම්කරුවෙකුට මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් කියලා ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඒතර කොන්දේසියක් එක්ක තමයි තියෙන පුංචි කොන්දේසියක් එක්ක. එතකොට මොකද්ද කොන්දේසිය? මේ පෝස්ට් එකට බඳවා ගන්නේ අනිකුත් පළාත්වල පදිංචිකරුවන් බඳවා ගන්නේ මේ මධ්‍යම පළාත තුල වසර 3ක ස්ථිර පදිංචියක් සහිත එහෙම නැත්නම් තමන්ගේ කලත්‍රයා වසර 3ක් පදිංචි අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය දීලා තමයි ඉතුරු පළාත්වල සෙසු පළාත්වල අයදුම්කරුවන් බඳවා ගැනීම සිද්ධ කරන්නේ. හරි ඊළඟට අපි බලමු දැන් මේ පෝස්ට් එකට මේ බඳවා ගැනීම සඳහා ඉල්ලලා තියෙන ක්වොලිෆිකේෂන් මොනවද කියලා. මම කිව්වා දැන් මේක පෝස්ට් 3කින් එහෙම නැත්නම් පොසිෂන් 3කින් තමයි මේක බඳවා ගැනීම සිද්ධ කරන්නේ. එකක් තමයි මධ්‍යම පළාත් තාක්ෂණ සේවයේ සිවිල් 3 වන ශ්‍රේණිය. ඊළඟට මධ්‍යම පළාත් තාක්ෂණ සේවයේ සිවිල් පුහුණු ශ්‍රේණිය. ඒකට වසරක කාලයක් පුහුණුවක් තියෙනවා. ඊළඟට මධ්‍යම පළාත් තාක්ෂණ සේවයේ සිවිල් වසර 2ක පුහුණු කාලයක් සහිතව බඳවා ගන්න පොසිෂන් එක තියෙනවා. එතකොට දැන් මේ තනතුරු තුනටම තියෙන බේසික් ක්වොලිෆිකේෂන් එක එකයි. ඒ කියන්නේ A level සහ O level ක්වොලිෆිකේෂන් එකම ක්වොලිෆිකේෂන් එක තමයි තියෙන්නේ. එතකොට O level වලට C4යි S2ක් තියෙන්න ඕනේ. එතකොට C4 තියෙන්න ඕනේ ගණිතය, විද්‍යාව, භාෂාව සහ තවත් එක් විෂයකට. එතකොට භාෂාව කියලා කිව්වේ සිංහල, දෙමළ, එහෙම නැත්නම් ඉංග්‍රීසි කියන තුනෙන් එකක් පාස් වෙලා තියෙන්න ඕන. එතකොට මේ O level qualification මේ පොසිෂන් තුනටම එකයි. ඊළඟට බලමු A level qualification. එතකොට A level කරලා තියෙන්න ඕනේ භෞතික විද්‍යාව විෂය ධාරාවෙන් එහෙම නැත්නම් ඉංජිනේරු තාක්ෂණ වේදය විෂය ධාරාවෙන් මේ දෙකෙන් එකකින් A level කරලා තියෙන්න ඕනේ. එතකොට කවුරු හරි කෙනෙක් භෞතික විද්‍යාව විෂය ධාරාවෙන් A level කරලා තියෙනවා නම් සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, උසස් ගණිතය මේ සබ්ජෙක්ට් හතරෙන් තුනක් කරලා තියෙන්න ඕනේ. ඊළඟට සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව මෙතනදී බලන්නේ නැහැ. දැන් එහෙම නැත්නම් කවුරු හරි දරුවෙක් ඉංජිනේරු තාක්ෂණ වේදය විෂය ධාරාව යටතේ A level කරලා තියෙනවා නම් තාක්ෂණ වේදය සඳහා විද්‍යාව ඊළඟට ඉංජිනේරු තාක්ෂණ වේදය කියන සබ්ජෙක්ට් දෙක සහ තවත් විෂයක් සහිතව A level පාස් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ ඉංග්‍රීසි
මේ සඳහා ඒත් බලපාන්නේ නැහැ. එතකොට මේවා තමයි බේසික් ක්වොලිෆිකේෂන් විදිහට තියෙන්නේ. ඉතින් මේ බේසික් ක්වොලිෆිකේෂන් විදිහට මේ පෝස්ට් තුනටම එකම ක්වොලිෆිකේෂන් එක දීලා තියෙන්නේ. ඉතින් මේ පළවෙනි පෝස්ට් එකට දැන් මීට අමතරව තව සුදුසුකම් දීලා තියෙනවා. NDT පාස් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් NITA එකේ කෝස් එකක් කරලා තියෙන්න ඕනේ. මේ වගේ විවිධ පාඨමාලා දීලා තියෙනවා. ඉතින් අපි බලමු මේ A level qualification වලින් විතරක්ම කවුරු හරි කෙනෙක් ඉල්ලන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒත් ඉල්ලන්න පුළුවන්. ඒතකොට වසර දෙක පාඨමාලා පුහුණු කාලයක් සමග තමයි මේ තනතුරට බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් ගණිතය විෂය ධාරාවෙන් එහෙම නැත්නම් ඉංජිනේරු තාක්ෂණ වේදිය විෂය ධාරාවෙන් කවුරු හරි A level කරපු ශිෂ්‍යයෙක් ඉන්නවා නම් මේ සඳහා ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. හරි, එතකොට මෙතනදී ඊළඟට මේ තනතුරු සඳහා දෙන වැටුප් පරිමාණයන් දාලා තියෙනවා. මධ්‍යම පළාත් තාක්ෂණ සේවයේ සිවිල් 3 වන ශ්‍රේණියට බේසික් එක විදිහට දෙනවා රුපියල් 52250ක්. මීට අමතරව අනිකුත් දීමනත් මේ තනතුරු සඳහා හම්බෙනවා. ඊළඟට වසරක පුහුණු කාලයක් සහිතව බඳවා ගන්න නිලධාරීන්ට 2027 1 සිට රුපියල් 45230ක බේසික් එකක් හම්බෙනවා. අමතර දීමන ඊට අමතරව හම්බෙනවා. ඊළඟට වසර දෙක පුහුණු කාලයක් සහිත නිලධාරීන් 2027 1 සිට රුපියල් 45770ක බේසික් එකක් හම්බෙනවා. හරි, එතකොට මේ තනතුර සඳහා බඳවා ගැනීම සිද්ධ කරන්නේ තරඟ විභාගයක් තියලා. ඉතින් තරඟ විභාගයෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. ඉතින් සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලබා දීමක් සිද්ධ කරන්නයි. ඉතින් එතනදී බලන්නේ තමන්ගේ සාතිකපත් නිවැරදිද නැද්ද කියලා. අපි ඉතින් මේ තරඟ විභාග ගැන පොඩ්ඩක් බලමු. තරඟ විභාගයට විෂයන් දෙකක් තියෙනවා. සබ්ජෙක්ට් දෙකක් තියෙනවා, පේපර් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි බුද්ධි පරීක්ෂණය, අනිත් එක තමයි තාක්ෂණ ප්‍රශ්න පත්‍රය. එතකොට 140ක් ගන්න ඕනේ මේ දෙකෙන් අඩුම සමත් වෙන්න නම්. ඊළඟට දැන් මේ සඳහා ඇප්ලයි කරන්න තියෙන්නේ මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒක ෆිල් කරලා යවන්න ඕන. 2026 ජනවාරි මාසේ 9 වෙනිදාට කලින් ලේකම් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අංක 244 කටුවස්තර පාර මහනුවර කියන ඇඩ්‍රස් එකට ලියාපදිංචි තැපෑලෙන් යවන්න ඕන. ඉතින් සුදුසුකම් තියෙන කට්ටිය මේ සඳහා ඇප්ලයි කරලා බලන්න. ඉතින් වැඩිදුර විස්තර මේ මධ්‍යම පළාත් සභාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක සහ මේ නෝටිස් එක තව පාරක් කියවලා බලන්න. ඉතින් මේ වගේ රැකියාව අවස්ථා ගැන දැනගන්න දිගටම අපිත් එක්ක නැඳින්න කියලා ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම ස්තුතියි.